අනේ දීගේ වැඩක් නැහැ ගිය අවුරුද්ද කියලා උඹලකට 100. අනේ ඵලයයි යන්න. අනේ නොදෝ කිප්පරේ. උඹලගේ දෙමාපියෝ ඔහොම අපිට කතා කරේ නෑ. එහෙනම් අපිට හොඳ ගරුසරු වැටුව සැලකුවා. අපේ එහෙනම් කොහොමද දන්නේ ගල්සරුව තු සැලකුවේ? උඹලගේ දෙමාපියෝ අපේ ගෙවල් ළඟ ගිය ඇඳුම ලියලා ඔය බඳගෙන. අන්න රෙන්ද නැතුව අනේ ඵලයයි යන්න. ඵලයයි යන්න නාකි. එයා කාර හැලකුවා අපිට හොඳේ. අම්බෝ පුදුම හැලකිල්ල සලකලා. අනේ බං මොකටද කරේ කියන්නේ නෑ. හැබැයි කොහොමදත් මේ නාකියයි ගමන නම් හරි. මොකද නාකිය කියන්නේ? මොකද නාකිය කියන පෙරේතය? නාකිය කියන්නේ කොණ්ඩේ නෑ. මොකද්ද නැතේ කියන්නේ? කොණ්ඩේ ඉදිලා. ඉදිලා නම් තාපා. ඉදිලා නම් කන්න කියන්නේ. රවුලත් ඉදිලා. රවුල ඉදිලා නම් ඒකත් කාපා. මම ඉදිලා ඔක්කොම කන්නෝ. හැබැයි ගමන නම් හොඳයි. අනේ අපට ඉදින්නේ. හරිම ලස්සන ගමනක් තියෙනවා. අනේ බං ඔබට කියන්නේ හොඳේ. ඔව්. දැන් ඉතින් ඔක්කොම හොඳයි බං අහුවෙච්ච ඒවා. ඔක්කොම හොඳ අහුවෙච්ච ඒවා. ඒ මොකෝ? ඒ කියන්නේ දැන් ඉතින් බං ඔක්කොම අහුවෙච්ච ඔක්කොම පල්ලම් හොඳයි. ඔක්කොම පල්ලම් දවුන්ද පල්ලම්. ඵලයයි යන්නේ. ඵලයන් නාකි කෙලවල්. මොකද දැන් මගේ නාකිය කියන්නේ? ඉතින් නාකිය කියන්නේ તો දත් හැලිලා. හැලිලා නම් ඉඳගනි. අන්න හැලිලා ඉඳ ගන්නලු. ඉඳ ගන්නේ. අනේ ඵලයයි යන්නේ. අනේ ඵලයයි යන්න නාකි. අනේ ඔබට නේ බං. ඔය වයසත් නේ. අනේ. සුරතලිය සුකුමලිය සුරතලිය සුකුමලිය ඔන්න බාගෙට ඇඟෙලිය අන්න මොලේ බාගෙට ඇඟෙලියලු අනේ බයි යන්නේ නේ අනේ මේ නාකියට පේනේ ඒවා ඔබට කියන්නේ අපේ ගෑණිත් නේ ඊයේ පෙරේද ගෙනාවපන් අලුත් ඇඳුම් පොට්ටක් අන්න ගෑණි කවුද ගෑණි අපේ ගෙදර වයි කවුද වයිට අපේ වයි මේ වයිට අපේ වයි වයිප කියන වයිට අපේ වයි වයි කියන්නේ වයිපරේ නෑ බම්බේට අර උදේට හේමේ අතු ගවන්නේ උදේ හේමේ අතු ගන්න ඉදල් නෑ පෙරේතේ වයි ඉදල් කට්ට නෑ පෙරේතේ අපේ වයි වයිට නෑ බම් අපේ ඕනි කාගේද ඕනි නෑ බම් අපේ ඕනි මොනවා ඕනි වෙලා අර බම් අපේ නෝනි අන්න පොලේ නාකියගේ නෝනි මොකද නාකියගේ කොහෙද නෝනි මොකද නාකිය වුණාම නෝනි නෑ එතකොට ආත්තා අනේ ඵලය යන්න ඉස්සර නම් මගේ ජුජුස් කෑල්ලලු මගේ ලොලිපොප් එකලු මගේ කරකවන සෙප්පුවලු අනේ මගේ බනිස් ගෙඩියලු මගේ කප්පක වකර මගුලලු අනේ මගේ විස්කිරින්නලු ඔබට කිව්වනේ මං තාම කතා කරන්නේ අනේ මෙන්න නාකිය ඒකෙල්ලු කතා කරන්නේ පොඩ්ඩක් මේ පැත්තට හැරුණා නම් මේ නාකියගේ මනමාලකම අනේ බං ඔබට කියන්නේ බං අපේ කෙන අරහේ නන්නේ ආවේ අරහේ නන් කිව්වේ අපේ ගෙදර කෙනා බං ඔබාන් ඉඳලා ආවේ ඔබාන් ඉඳලා ආවේ ඇලේ ඉඳලා නෑ බං අපේ ඔබාන් ඉඳලා ඔබාගෙන ඉඳලා අර බං රට පිට බං මේ පිට රට ඉඳලා ඔබාන් ඉඳලා ආවේ ඔබානේ නෙවියෝයි එහෙනම් ඕමානේ බුදු අම්මේ බං හොඳේ යනකොට හොඳට හිටියා ඒ බාන නෑ බං මේ දැන් ආපුවේ දවස් ගානක් තිස්සේ මට හරියට රාජකාරී අරමකෝ නෑ බං මන් දැන් උදේ පාන්දරට යනවා බං කොහෙද මං යනවා අඹ ගස්සට වෙරළු ගස්සට අඹරල්ල හොයන්න අරමකෝ නෑ බං අපේ කෙනාට දැන් කන්න බැරි වෙලාලු එහෙනම් මෙහෙ ටිකක් කරන් දෙන්න නෑ බං දැන් උඹට කියන්නේ ඉඳලා වමනට යන්න එනවලු ඒක තමයි ඉතින් ස්පිරිතාලේ ගල මෙහෙ ටිකක් ගන්න බෑ අනේ බං නෑ බං දැන් උඹට කියන්නේ හොඳේ දැන් රට ඉඳලා ආවට පස්සේ යෝක තියෙන්නේ නෑ බං දැන් මොන බඩගිනියන් නිකන් පොටි පොකල්ල වගේ ඉස්සරහට ටික ටික එනවා අනේ ඕද එහෙනම් මේ ළමෙක් හම් වෙන්න අනේ බං මොකාමුනාම මොකෝනේ බං අනේ අපිට මොකෝ නෑ බං හොඳේ ඔබට කියන්නේ හොඳේ එහෙනම් මේ ඊයවරේට මං නිදා